සුබම සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඔන්න අද වීඩියෝ එක නම් වෙනස් වීඩියෝ එකක්. කිහිප දෙනෙක් අහලා තිබුණා පැල විකුණන්නේ නැද්ද කියලා. ඉතින් ඒ අය වෙනුවෙන් ගෙනාපු පැල සේල් එකක් තමා අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද මේ පැල සේල් එකෙන් ඕගොල්ලන්ට අවශ්‍ය පැල සාධාරණ මිලකට ගන්න පුළුවන්. මම මිලත් එක්කම ඕගොල්ලොන්ට පැලේ පෙන්නන්නම්. මේ මෙතන තියෙන පැලේ ඒ විදිහටම මම ඕගොල්ලොන්ට දෙනවා. කිසිම වෙනසක් කරන්නේ නැහැ. මේ පෙන්නන පැලම තමයි ඕගොල්ලොන්ට මම දෙන්නේ. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාන්න පුළුවන්. මම නම්බර් එකත් දාලා තියන්නම්. ඉතින් අපි ඉස්සෙල්ලම බලමු මෙන්න මේ රෝස පාට සිංගෝනියම් එක. ඉතින් මෙයා හරිම ලස්සන රෝස පාටක් තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මම මෙන්න මෙයාව ඕගොල්ලන්ට රුපියල් 150ක් වගේ මුදලකට ලබා දෙනවා. ඉතින් එයා හරිම ලස්සන රෝස පාටක් තියෙන පැලයක්. ඉතින් මෙන්න මේ ඇග්ලොනිමා එක ඊළඟට තියෙන්නේ. ඉතින් එයාව මම ඕගොල්ලන්ට රුපියල් 250කට දෙනවා. ඉතින් මේ තියෙන එකේ මද ප්ලාන්ට් එක. ඉතින් මේ වගේ ගොඩාක් ලොකු වෙනවා. හරිම ලස්සනයි. මේ පැලේ ගොඩාක් ලොකුයි. ඊට පස්සේ මේ වගේ ලොකු වුණාට පස්සේ ඕගොල්ලන්ට කට් කරලා වුණත් පැල බෝ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පැලේ රුපියල් 250ක මුදලකට මම ඕගොල්ලන්ට දෙනවා. හරිම නිරෝගී පැලයක්. ඊට පස්සේ මෙන්න මේ ඇග්ලොනිමා වර්ගය. ඉතින් ඒකත් මම ඕගොල්ලන්ට රුපියල් 250ක මුදලකට දෙනවා. ඉතින් එයත් හරිම ලස්සනයි. මෙයා නම් ගොඩ උස යන්නේ නැහැ, කඳ එන්නේ නැහැ උඩට. මෙයා අර පොළොවෙන් එළියට කොලේ පිටින්ම එන වර්ගයක්. කඳක් මතු පිටට මතු වෙන්නේ නැහැ. පඳුරට හැදෙනවා, ලොකුවට බුෂ් එකක් විදියට හැදෙනවා. හරිම ලස්සන පැලයක් ඒකත්. ඉතින් මම එයත් ඔයාලට රුපියල් 250ක මුදලකට දෙනවා. ඉතින් අපි ඊළඟට බලමු මෙන්න මේ ලස්සනම ලස්සන ඇග්ලොනිමා එක. ඉතින් එයත් ගොඩාක් ලස්සන, හරිම කලර්ෆුල් ඇග්ලොනිමා එකක්. ඉතින් මම එයාවත් ඕගොල්ලන්ට රුපියල් 250ක මුදලකට ලබා දෙනවා. ඉතින් එයත් ගොඩාක් ලොකුවට හැදිලා තියෙන පැලයක්. මෙයා නම් තව ගොඩාක් ලොකු වෙනවා. ලස්සනට පාට වෙලා ඉතින් ලස්සනට හැදෙනවා. ඉතින් එයාවත් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 250කට. ඉතින් මෙන්න මේ පොතෝස් එක මේකට මට මතක විදිහට මේකට කියන්නේ ගෝල්ඩන් පොතෝස් කියලා තමයි. ඉතින් එයාව මම ඕගොල්ලන්ට දෙනවා රුපියල් 100ක මුදලකට. ඉතින් මෙන්න මේ වගේ පොතෝස් එක රුපියල් 100කට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ පොතෝස් එක. ඉතින් එයත් හරිම ලස්සන. ඒක නිකන් කහ පාටටත් හුරුයි. නිකන් කෙහෙල් දැල්ලේ පාට තියෙන්නේ අන්න ඒ පාට වගේ. ඉතින් එයාවත් ඕගොල්ලන්ට රුපියල් 100ක මුදලකට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලස්සනම ලස්සන චූටිම චූටි දම් පාට මලක් හැදෙන මෙන්න මේ ලස්සනම පැලේ ඕගොල්ලන්ට එයාවත් රුපියල් 100ක මුදලකට ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ ඇට වැටිලා වෙන්න ඕනේ. ගොඩ පැලබෝ වෙනවා නිකන්ම. ඉතින් මෙන්න මේ ලස්සනම ලස්සන ලොකුම ලොකු නිරෝගී ඇග්ලොනිමා පැලේ. මෙයා ගොඩාක්ම ලොකුයි. ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මෙයා තව ගොඩාක් ලොකු වෙන පැලයක්. ඉතින් එයාව නම් ඕගොල්ලන්ට රුපියල් 500ක මුදලකට මගෙන් ගන්න පුළුවන්. හරිම ලස්සනයි එයා. ලා කොළ පාටක් තියෙන්නේ. මෙන්න මේ වගේ ලස්සනට ඒක මේ වෙරිගේට් වෙලා තියෙනවා. ඉතින් මාර ලස්සනයි ඒක. ඉතින් ඒක ඔයගොල්ලන්ට මගෙන් ගන්න පුළුවන් රුපියල් 500ක මුදලකට. ඊට පස්සේ මෙන්න මේ වර්ගය ඒකත් හරිම ලස්සනයි. මෙන්න මේ පැලේ ඔයගොල්ලන්ට මේ තියෙන්නේ ඒ මම පෙන්නපු පොඩි පැලේ මද ප්ලාන්ට් එක. මද ප්ලාන්ට් එක නම් විකුණන්නේ නැහැ. ඉතින් මෙන්න මේ මද ප්ලාන්ට් එක මේ බලන්න ගොඩාක් ලොකුයි. ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නපු මේ පොඩි පැලෙත් මේ වගේ ගොඩාක් ලොකු වෙනවා. තවත් මේ මගේ ළඟ තියෙන මේ මද ප්ලාන්ට් එක තවත් ලොකු වෙනවා. ඉතින් මෙන්න මේ පැලේ ඕගොල්ලන්ට රුපියල් 300ක මුදලකට ගන්න පුළුවන්.
ඉතින් මේ වර්ගය නම් හරි වටින වර්ගයක් මම දැකලා තියෙනවා. ගොඩාක් අය මීට වඩා ලොකු මුදල් වලට මේක විකුණනවා. ඉතින් මම ඕගොල්ලන්ට මෙන්න මේ පොඩි පැලේ පොඩි කිව්වට පොඩිමත් නැහැ. ඒක සාමාන්‍ය ලොකුයි. ඉතින් ඒක රුපියල් 300ක මුදලකට දෙනවා. ඉතින් මෙන්න මේ තියෙන දිය කුණ්ඩලු පොකුරු දිය කුණ්ඩලු වර්ගය. ඉතින් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන දම්පාට මලක් හැදෙන මේ පොකුරු දිය කුණ්ඩලුවකින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අතු මං අතු දෙනවා. අතු 20ක් රුපියල් 300කට දෙනවා. මේ වර්ගයෙන් අතු 20ක් දෙනවා රුපියල් 300කට. මේකත් හරිම ලස්සනයි. නිකන් රෝස මලක් වගේ ලස්සනම ලස්සන දම්පාට දිය කුණ්ඩලු පොකුරු දිය කුණ්ඩලු. මේක ඇත්තටම හදාගන්නත් හරිම ලේසි. මගේ ළඟත් මේක ගොඩාක් ලොකුවට බුෂ් එකක් වගේ හැදිලා තියෙනවා. ඉතින් මට මේකෙන් ඕගොල්ලන්ට අතු 20ක් රුපියල් 300කට දෙන්න පුළුවන්. හරිම ලස්සනයි මෙන්න මේ වගේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති එයා ලොකුවට බුෂ් එකක් විදිහට හැදිලා තියෙනවා. ලස්සනට. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට යාගෙන් ගන්න පුළුවන් අතු 20ක් රුපියල් 300කට. ඉතින් මෙන්න මෙයා අචිමිනාස් ලා රෝස් පාට අචිමිනාස්. ඉතින් මෙයාගේ ලස්සන රෝස් පාට මලක් හැදෙන්නේ පොහොට්ටුවකුත් තියෙනවා ඒකේ. ඉතින් මෙන්න මේ අචිමිනාස් පැලේ රුපියල් 250කට ඔයගොල්ලන්ට මගෙන් ගන්න පුළුවන්. හරිම ලස්සන මලක් ඉන්නේ. මේක ගත්තා කියලා ඔයගොල්ලන්ට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මෙයාගේ අල එනවා. ඒ අල වලින් පැල බෝ කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ වගේ ලස්සනම ලස්සන ලොකු රතු පාට මලක් පිපෙන දේශීය ඇන්තූරියම් වර්ගයක් මේක. ඉතින් මෙන්න මේ දේශීය ඇන්තූරියම් වර්ගයේ මලක් එක්ක පැලයක් ඕගොල්ලන්ට මගෙන් මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඕගොල්ලන්ට දෙන පැලේ. හොඳට බලන්න මේ ඕගොල්ලන්ට මම ලබා දෙන පැලේ තමයි මේ තියෙන්නේ. රුපියල් 300කට ගන්න පුළුවන් ලොකු පැලයක් එක මලක් එක්ක. ඉතින් ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් ඒ ඇන්තූරියම් පැලේ. ඊට පස්සේ මෙන්න මෙයා මේකත් පෝතෝස් වර්ගයක්. ඉතින් මෙන්න මේ පැලේ රුපියල් 150කට ඕගොල්ලන්ට පුළුවන් මගෙන් ගන්න. හොඳම හොඳ ලස්සනට නිරෝගීව හැදිලා තියෙන මෙන්න මේ පෝතෝස් එක රුපියල් 150කට ඕගොල්ලන්ට මගෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ස්නේක් ප්ලාන්ට් එක ලස්සනට ගෝල්ඩ් පාටින් කහ පාටකින් ලස්සන මේ විදිහට වටේ ඉරක් ගිහිල්ලා තියෙන මෙන්න මේ ස්නේක් ප්ලාන්ට් එක මේ වගේ වටේට එයාගේ පැලක් දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන විදිහටම ඕගොල්ලන්ට මං මෙන්න මේ ස්නේක් ප්ලාන්ට් එක මේ විදිහටම දෙනවා රුපියල් 300කට ඕගොල්ලන්ට මගෙන් ගන්න පුළුවන් මේ ස්නේක් ප්ලාන්ට් එක. එතකොට මෙන්න මෙයා මේකත් ස්නේක් ප්ලාන්ට් වර්ගයක්. මෙයාව ගන්න පුළුවන් රුපියල් 250කට. එයා හරිම ලස්සනයි පඳුරට හැදෙන මෙන්න මේ වගේ ලස්සනම ලස්සන ස්නේක් ප්ලාන්ට් එකක්. ඒක රුපියල් 250කට ඕගොල්ලන්ට පුළුවන් මගෙන් ගන්න. ඉතින් ඔන්න අද ගෙනාපු පැකේජ් එක ওই විදිහට තමයි ඉවර වුණේ. ඉතින් තව ඉස්සරහට මේ වගේ පැල සේල් වලින් මං ගාව තියෙන පැල සේල් කරන වීඩියෝස් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් ඕගොල්ලන්ට හිතෙනවා නම් මේ මුදලට ඕගොල්ලන්ට සාධාරණයි කියලා ඉතින් ඕගොල්ලන්ට මගේ මේ පැල මිලදී ගන්න පුළුවන්. ඉතින් බැංක් ඩිපොසිට් තමයි තියෙන්නේ. මගේ WhatsApp නම්බර් එක මම දාන්නම් මේ වීඩියෝ එකත් එක්ක. ඕගොල්ලන්ට පුළුවන් WhatsApp මැසේජ් එකක් දාලා පැල මිලදී ගන්න. එහෙනම් ඉස්සරහට තව ලස්සන වීඩියෝස් වලින් හමු වෙමු. එතකන් අදට ඔයගොල්ලන්ට හැමෝටම සුබ දවසක් කියලා මං ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අදට ගිහින් එන්නම්.